අවසරයි කාර්මික වාසනාවන්ත පින්වත්නි උතුම් කර්ණ භෝජෝත්සවය නිමිති කරගෙන සිදු කරන ලබන පින්කම් මාලාවේ අද දවසේදී සිදු කරන ලබන ධර්ම දේශනාව සිදු කිරීමටයි මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ සියල්ලර ප්‍රථමයෙන් අපි අපේ හාමුදුරන් වහන්සේගෙන් සමාවයද සිටිනවා ටික වේලාවක් කාලය විඩක් වීම නිසා උන්වහන්සේ අපි සමාවයද සිටිනවලින්ද අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්නට වැඩම කරන්න දෙදුනේ ගොතටුව චන්දන විහාරාධිපති ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්මදේශක ශාස්ත්‍රපති පඬිත හිඟුරේ පඤ්ඤාසේකර පඬිත හාමුදුරුවෝ වහන්සේ උන්වහන්සේ අපේ ආරස්ථානයේ කීපවටක්ම වැඩම කළ ධර්ම දේශනාවක් සිද්ධ කරලා තිබෙනවා. මේ මොහොතේ අපි අපේ නායක හාමුදුරුවෝ වහන්සේ වෙනුවෙන් හා දායකත්වයේ දාන කමල් මහත්මයාට ඔබ හැමදෙනාම මේ අවස්ථාවේදී අපි අපේ පඤ්ඤාසේකර පඬිත හාමුදුරුවෝ වහන්සේ කාමත් ගෞරවයෙන් යුතුව ආදරයෙන් යුතුව කරන මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. හාමුදුරුවෝ වහන්සේ පිළිගන්න කවුරුත් සාදුනාවක් පවත්වමු. අපගේ යමුකම්පා කළ ධර්ම දේශනාව සිද්ධ කර දෙන හැටි අවස්ථාවේදී අපි බොහෝම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි හැමදෙනාම ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ප්‍රථමයෙන් සාදුනාදයන් පවත්වලා සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සද්ද මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචකාම ගුණේ හිත්වා පිරෝපේ මනෝරමේ සද්ධාය ගානිකම් දුක්ඛසන්ත කලෝවරති ධර්මයේ තනවාදී අපේ දරපතේ අවසරයි නාරාවල සුධම්මාදිදාන නායක මහා ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ වැඩ වාසය කරන දරපතේ මහා සංඝරත්නයේ අවසර සම්භාවන පිළිබඳව මේ චින්තක මහත්මයා අපට බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් දැක්කාදී පිළිගන්වලා මේ බකතුව කන්දර විහාරස්ථානයේ නිහින්න මේ පිළිකමට ශාසනික කාර්යකාරකවල ආරාධනා කළා. දායකත්වයෙන් කටයුතු කරන රෝසල කමල් මහත්මයා ශාමලී ප්‍රියංගිකා මහත්මිය ප්‍රශාන්ත කෝෂිකතුමා එවාදීන් කනුක දේශනා පුතුමා යෙනුලි දින සමි පියමතු පවසන්නට සෙත් ප්‍රාර්ථනා කරනත් මේ පරිලෝක සපක් සමගයේ ගුණ වයි එල්එම් කුසුමාවතී මෑණියන්ට කේවල සිල්වා පියාණන්ට චිත්ති හේමකන්ද පියාණන්ට දෙවි අමරාණේ බලකා මෑණියන්ට අතුළු දෙපාර්ශ්වයෙන් පරිලෝක සපක් නාටි ප්‍රතිමනෝදන් කරනත්
ඒකේ පූර්ව ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සහ කවුරුේ හැම දෙනාට බුද්ධාදී රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්නත් අපේ නායක හාමුදුරුවන්ට ආශිර්වාද කරන්නත් අද 50 වෙනි ජන්මදිනය සිහිපත් කරන අපේ ගාල්ලේ ධම්මවංශ ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්නත් විජයගම ධම්මසාගර හාමුදුරුවන්ට එවාගේ මහනුවර මේධාන්තර ස්වාමීන් වහන්සේට බංග්ලාදේශයේ බුද්ධ දර්ශී ස්වාමීන් වහන්සේට සියලු ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා අපි හිතනවා මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදී චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ කරගෙන දිවලින් සැනසෙන්නට මේ උතුම් දින හේතු වාසනා වේවා ධම්මසාන්දවන්ගේ උපන්දින නිසා අපි අද කල්පනා කළේ ස්වාමීන් වහන්සේ නමක් ගැන මේ දේශනාව සිදු කරනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි මේ ශාසනයේ අලෙවිලි සාමණේර ස්වාමීන් වහන්සේ ඒ තමයි කුංචි රාහුල හාමුදුරුවෝ. කුංචි උනාට ඒ චරිතයෙන් පින්තුනි ගන්න පුළුවන් ආදර්ශ කොහොමද? රාහුල කුංචි හාමුදුරුවෝ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක් දේශනා කළා. අම්බලට්ටික රාහුල වාද සූත්‍රය, චුල්ල රාහුල වාද සූත්‍රය, මහා රාහුල වාද සූත්‍රය, ඔයාදී වශයෙන් ඒ ඔක්කොම සූත්‍ර දේශනා කළේ රාහුල කුංචි හාමුදුරුවෝ වෙනුවෙන්මයි. නමුත් ඔය හැම සූත්‍රයක්ම දේශනා කරන්න කලින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රය තමයි රාහුල සූත්‍රය. මේක ලස්සන දේශනාවක්. ඒක දේශනාව කරන්න හේතුව කාරණාවක් කියනවා. පිටුදුට මතකයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පත් කළා කුඹුරුණක් වැඩම කරපු වෙලාවේ යශෝදරා රාහුල කුංචි කුමාරයාට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පුතේ අරයට ආවා. ඒ සහිත ප්‍රේම පුතාණන් සීලෝ අර නව ශ්‍රේෂ්ඨයන් වහන්සේ පුතේ නොබේ පියාණන් වහන්සේ නොබෙදිහි දායාද ඉල්ල ගන්න පුළුවන්. රාහුල කුංචි හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ සෙවරට ගිහිල්ලා කියනවා සුඛාතේ සමන ඡාය. ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේගේ සෙවණලක් මට සමීපයි. මට හිමි දායාදේ දෙන්න කියලා. බුදුහාමුදුරුවෝ මතක් කළා රාහුල මගේ ළඟ තියෙන මහානකම විතරයි. සවිත්ත විතරයි වෙන දෙන්න දායාදයක් මට නෑ. පින්නතුත් මතකද බුදුහාමුදුරුවෝ රාහුල කුමාරයා එක්කරන් යනවා මහාන කරා. ඒ යනකොට රාහුල කුමාරයා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රීපතෝ දෙක දිහා බලනවා. ආපහු ඉස දිහා බලනවා. ආයි ශ්‍රීපතෝ දෙක දිහා බලනවා. දැන් මේ බලනකොට රාහුල කුංචි හාමුදුරුවෝ කල්පනා කරනවා දෙයියනේ තාත්ත වගේ නමක් ලස්සනයි. තාත්තගේ පාටමනේ මට තියෙන්නේ. තාත්තා කකුල් දෙකක් රෝස පාටයි. මගේ කකුල් දෙකක් රෝස පාටයි. දැන් කුංචි කුමාරයෙක්නේ හිතෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ කල්පනා කළා මේ රූපේ පිළිබඳව රාහුලට උපදින්නේ මානය. රූපේ පිළිබඳව මානයක් උපදින. ඇයි? තාත්තගේ මමක් ලස්සනයි තාත්තගේ පාටමනේ මට තියෙන්නේ මේ මානේ මහානකමට. ඒ තරම් හොඳ එකක් ඒ නිසා මම රාහුල මහාන කරන්නේ රාහුල මහාන කරන්න බාර දෙන්නේ කාටද? සාරිපුත්‍රයන් වහන්සේට. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ තමයි රාහුල කුංචි හාමුදුරුවෝගේ ගුරුවරයා. මේ ශාසනයේ පළවෙනි සාමණේර ස්වාමීන් වහන්සේ තමයි රාහුල කුංචි හාමුදුරුවෝ. දැන් සාමණේර දස සීලයයි ඔයත්න්ගේ පෝදාර රකින්න දස සීලයයි අතර පින්නතුනි වෙනසක් තියෙනවද නැද්ද? වෙනසක් තියෙනවා. ඒ මොකක්ද වෙනස? ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට සිල් සමාදන් කරවන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං. අදින්නා දානා වේරමණී සික්ඛාපදං. ශික්ෂාපද 10ම කිව්වත් සමාදියාමි කියන්නේ. හැබැයි අන්තිමට කියනවා ඉමානි පබ්බජ්ජා දස සික්ඛාපදානි සමාදියාමි. ශික්ෂාපද 10ම එකට එකතු කරලයි ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට සිල් සමාදන් කරවන්නේ. එතකොට පොඩි හාමුදුරුවන්ගේ එක ශික්ෂාපදයක් කඩනොත් ශික්ෂාපද 10ම කැඩෙනවා. නමුත් ඔයත්තන්ට එහෙම නෙවෙයි. ඔයත්තන්ට පෝදා ලොකු හාමුදුරුවෝ සිල් සමාදන් කරවන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හැම ශික්ෂාපදයකටම සමාදියාමි කියනවා. එතකොට ඔයත්තන්ගේ එක ශික්ෂාපදයක් කඩනොත් කැඩෙන්නේ ඒ ශික්ෂාපදේ විතරයි. ඔන්න පින්නතුනි වෙනස. සාමණේර දස සීලයයි ගිහි දස සීලය අතර තියෙන වෙනස. එතකොට
පළවෙනි සාමණේර ස්වාමින් වහන්සේ රාහුල පුංචි හාමුදුරු මහාන කරන සිද්ධිය රුවන්වැලි සෑයේ ධාතු ගර්භේ හතරස් කොටුව ඇතුලේ වෙනම චිත්‍රයක් හැටියට පින්නතුනි අඹලා තියෙනවා. නිකන් හිතන්නකෝ රුවන්වැලි සෑයේ ධාතු ගර්භය කියන්නේ වෙනම විහාරයක්. ඒකේ බුද්ධ චරිතයේ තියෙන සෑම ලක්ෂණයක්ම පින්නතුනි නිකන් බිත්තිවල චිත්‍ර නෙවෙයි. මැණික් ඔබ්බවලා ඒ සෑම දෙයක්ම පින්නතුනි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න රාහුල පුංචි හාමුදුරුව මහාන කරන සිද්ධියත් රුවන්වැලි සෑයේ ධාතු ගර්භයේ චිත්‍රයක් හැටියට පින්නතුනි වෙනම මැණික් වලින් පින්නතුනි අඹලා ඔබලා තියෙනවා. ඒකත් මතක තියාගන්න. අනිත් එක රාහුල පුංචි හාමුදුරුව කවදාවත් පුංචි ශික්ෂාපදයක්වත් කඩන්න පෙළඹිච්ච කෙනෙක් නෙවෙයි. ඒක සඳහන් වෙනවා ඔයයන්ට මතකයි බුදුහාමුදුරුව දවසක් අග්ගාලව කියන චෛත්‍යස්ථානයේ පින්කමකට වැඩම කළා. අග්ගාලව. ඒ පින්කමට ඔක්කොම වැඩි උපසම්පදා ස්වාමීන් වහන්සේලා. සාමණේර එක්කනේ හිටියේ පුංචි රාහුල හාමුදුරුව විතරයි. එදා පින්නතුට මතකද රාහුල පුංචි හාන්ට සතපෙන්න තැනක් නැතුව බුදුහාමුදුරන්ගේ වච්ච කුටියේ වැසිකිළියේ සතපුණා. වැසිකිළියේ. එළිවෙලා බුදුරජාන් වහන්සේ වච්ච කුටියට වඩින්න සූදානම් වුණා. පින්නතුනි බුදුහාමුදුර උගුර පෑදුවා. මෙන්න ඇතුළේ ඉඳන් කෙනෙකුත් උගුර පෑදුවා. බුදුහාරවනම කවුද කියලා. බුදුහානේ මම රාහුල කිව්වා. රාහුලයි මෙතන. ඉතින් ඔබ වහන්සේ විනය නීතියක් පනවලා තියෙනවා. සාමණේර ස්වාමින් වහන්සේලාට උපසම්පදා ස්වාමින් වහන්සේලා කාමරේ කුටියේ ඉන්න එක සපුරා තහනම්. ඉන්න බෑ. ඒ නිසා මට සැතපෙන්න තැනක් තිබුණේ මම මෙතන සැතපුණා කිව්වා. රාහුල එළිවෙනකන් හිටියේ මේකෙදි කියලා. මේක තමයි හිටියේ කිව්වා. බුදුහාමුදුර රාහුල පුංචිහාට මොකුත් කිව්වේ නෑ. කතා කළා කාටද? සාරිපුත්ත මහරහතන් වහන්සේට. කතා කළා කිව්වා සාරිපුත්ත අද ඉඳලා මේ විනය ප්‍රඥප්තිය ලිහිල් කරනවා. කොහොමද? සාමණේර ස්වාමින් වහන්සේ නමකට උපසම්පදා. ස්වාමින් වහන්සේ නම කාමරේ රාත්‍රී කාල දෙකක් ඉන්න පුළුවන්. හැබැයි තුන්වෙනි දවසේ අරුණ නැගෙන්න කලින් එළි වෙන්න කලින් ඒ සාමණේර ස්වාමින් වහන්සේ උපසම්පදා ස්වාමින් වහන්සේ කුටියෙන් පිට වෙන්න ඕන. නැත්තම් පින්නතුනි හැබැයි වරදක් පින්නතුනි සිද්ධ වෙනවා. ඕනෝම මත කියන්නේ මේ පොංචි ශික්ෂාපදයක්වත් කඩන්න කවදාවත් පින්නතුනි වහන්සේ පෙළඹුණේ නැහැ. ඒ වගේම සඳහන් වෙනවා රාහුලට අවවාදයක් මිසක අනුශාසනාවක් කිසිම දවසක් කරන්න ඕනේ නැහැ කිව්වා. අවවාදය කියන්නේ එකක්. අනුශාසනාව කියන්නේ තව එකක්. අවවාදය කියන්නේ වරක් කිව්වට පස්සේ අහන්න ඕනේ. එකපාරයි කියන්නේ එකපාරින් අහනවා. ඒකට කියන්නේ අවවාදය කියලා. අනුශාසනාව කියන්නේ එකම දේ. ආයි 10-12 වතාවක් කියන්න වෙනව නම් ඒකට කියන්නේ අනුශාසනාව කියලා. එහෙනම් මතක තියාගන්න රාහුල පුංචි හාමුදුරුවන්ට අවවාදයක් මිසක අනුශාසනාවක් කවදාවත් පින්නතුනි කරන්න ඕනුන්නේ නැහැ. දැන් කොහොම හරි පැවිදි වෙලානේ. පළවෙනි සාමණේර ස්වාමින් වහන්සේනේ බුදුහාමුදුරුවෝ කරපු දේ තමයි වරින් වර ගෙනල්ලා රාහුල පුංචි හාමුදුරුවන්ට අවවාද කළා. මොන සූත්‍රයෙන්ද? රාහුල සූත්‍රයෙන්. මේ සූත්‍රය අහලා උන්වහන්සේ රහත් වුණා නෙමෙයි පින්නතුනි. මේක ලස්සන සූත්‍රයක්. අද සමහර පිරිවෙන්වල බුද්ධ වන්දනාව කරලා මේකේ තියෙන ගාථා 8යි. මේකේ තියෙන්නේ ගාථා 8යි මේ සූත්‍රයේ තියෙන සුත්ත නිපාතේ. පින්නතුනි බුද්ධ වන්දනාව කළා බොහෝ පිරිවෙන්වල අවසානයේ මේ රාහුල සූත්‍රය කියනවා. වෙන මොකක් නිසා නෙවෙයි. සාමණේර භික්ෂුවකට ස්වාමීන් වහන්සේ නමකට අදාළ ඔක්කොම අවවාද මේ සූත්‍රය තුල පින්නතුනි තියෙනවා. පුංච කාලේ අපිත් එහෙමයි පින්නතුනි. නිවනක් ගැන, සසරක් ගැන, මෙලොව හතරක් දන්නේ අපි හිටියේ මහරගම ධර්මායතනේ නිවනක් ගැන මොකක්ද ගැන දන්නේ ලොකු හාමුදුරුවෝ පන්සලෙන් ගිය දවසට නිවන් ගියා වගේ. සරුංගල් අරිනවා සෙල්ලම් කරනවා අපි පුංචි කාලේ. ඉතින් මේ කිව්වේ පින්නතුනි එච්චර දෙයක් කළත් පින්නතුනි මේ රැකගෙන ආවේ මතක තියාගන්න ඕනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල පින්නතුනි සානුකම්පිතව බලලා තියෙනවා. කවුරුවක් ගැන නෙවෙයි පුංචි හාමුදුරුවෝ පිළිබඳව. හරියම ලස්සනයි පින්නතුනි. දවසක් බුදුහාමුදුරුවෝ රාහුල පුංචි හාමුදුරුවන්ට කතා කරලා අහනවා රාහුලට මං අවවාදයක් එහෙම දුන්නොත් කේන්ති යනවද කියලා ඇහුවා. නෑ මට කේන්තියක් නෑ කිව්වා. රාහුලට කේන්තියක් නෑ මට කේන්තියක් නෑ කිව්වා. එහෙනම් රාහුල මේ ටික හොඳට අහගන්න. ලස්සනයි. පංචකාම ගුණේ හිත්වා පිය රූපේ මනෝරමේ සද්ධාය ගරා නික්ඛම්ම දුක්ඛසන්ත කරෝ භව. පංචකාම ගුණේ හිත්වා රාහුල පංචකාමයන් අත්හරින්න. පිය රූපේ මනෝරමේ මේ ලෝකේ
ලස්සන දේවල් රාහුල දකින්න හම්බ වෙනවා. කවදාවත් රාහුල ඒ දේවල් කෙරෙහි ඇලෙන්න එපා. සද්දාය ගරා නික්කම්ම මම රාහුල බලෙන් ඇදගෙන ආවේ නැහැ මහාන කරන්න. රාහුල ආවේ ශ්‍රද්ධාවෙන්මයි. ශ්‍රද්ධාවෙන් මහාන වුණා නම් ඊළඟට කරන්න ඕන එකම දේ තමයි රාහුල දුක්ඛසන්ත කරෝ බව දුක නැති කරන්න කිව්වා. ශ්‍රද්ධාවෙන් මහාන වුණා නම් දුක නැති කරන්න ඕන ඔක්කොටම කලින්. ලස්සන දහමක්. මේ මෙහෙම ගාථා පුංචි වුණාට අර්ථයේ පින්නතුනි හරි ගැඹුරුයි. එතකොට පංචකාමයන් අතහරින්න කිව්වේ මොකද්ද? ඇසින් දත යුතු රූප, කනින් දත යුතු ශබ්ද. එතකොට මේ ගනුදෙනුව තියෙන තාක්කල් රාහුල මේ බැඳීම තියෙන තාක්කල් මේ ගමන නවත්තන්න කාටවත්. පින්නතුනි කියන්නේ මේ ලෝකේ දකින්න තියෙන සෑම ලස්සන වස්තුවක්ම කාමයක්ද නැද්ද? නෑ. ඒ වස්තුව දිහා බලන විදියට තමයි රාගය හරි කාමය හරි ලෝකේ ලස්සන දේවල් නැති කරන්න කාටද පුළුවන්? කවදාවත් ලෝකේ ලස්සන දේවල් නැති කරන්න කාටවත් බෑ. අපි කරන්න ඕනේ ඒ දිහා බලන විදිය පින්නතුනි වෙනස් කරගත්තට පස්සේ බාහිර ලෝකේ දේවල් එහෙම තියෙනවා. අපිත් පින්නතුනි පැත්තක ඉන්නවා. කිසි වෙලාවක මතක තියාගන්න ඒ තැනට ඕන විදියට අපි ඉන්නව මිසක ඒ තැන කවදාවත් වෙනස් කරන්න අපිට බෑ. බැරිකමක් නැහැ පුළුවන්. නමුත් පින්නතුනි වෙනස් කරන්න යෑමේදී වෙන එකම දේ තමයි අපේ ගමන ප්‍රමාද වෙන්න පුළුවන්. ජපාන සෙන් කතාවක් තියෙනවා. ජපානයේ තියෙන සෙන් පන්සල් ආරණ්‍යයක් තියෙනවා. ඒ ආරණ්‍ය පින්නතුනි භාවනා පුහුණු පාඨමාලා හරියට තියෙනවා. මාස 3 මාස 6 මාස 9 ওই විදිහේ. ආගන්තුක සාමින් වහන්සේ නමක් මාස 3කට භාවනා පුහුණුවකට මේ ආරණ්‍යයට වැඩියා. මාස 3යි. කුටියකුත් හම්බුණා. කාටත් කුටි තියෙනවා. භාවනා කරන්න වඩින්න එකම ශාලාවකට. භාවනාවෙන් පස්සේ විවේකයක් හම්බ වෙනවනේ. උන්වහන්සේලා භාවනා ගැන කතා කරන්නේ දේශපාලනේ, රජුන් ගැන, හොරුන් ගැන ඔය නොයෙක් කතා කරනවා. දැන් ආගන්තුකව ආපු මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේකේ භාවනාවක් කරන පාටක් නෑනේ. අනුන්ගේ ඕපදූපනේ කතා කරන්නේ. මේක භාවනා කරන්න බෑ. මම ගිහින් කියනවා මේක ලොකු හඳුරවන්න. මේ ස්වාමීන් වහන්සේ ලොකු හඳුරවන්න එක ලොකු හඳුරවනේ. ආවේ භාවනාවට නමුත් මෙතන භාවනාවක් කරන පාටක් නෑ කිව්වා. ඇයි? මේ එක එකනගේ ඕපදූප දේශපාලන එක එකනේ කතා කරන්නේ මේකේ. දැන් මොකද්ද වුණ කරන්න හදන්නේ? ඊට පස්සේ කිව්වා මම මේකෙන් යනවා කිව්වා. ඇයි මේකේ භාවනා කරන්න බෑ? මේකේ භාවනා කරන්න බෑනේ. එහෙම කිව්වා. ලොකු හඳුර කියනවා යනවනම් මට වතුර වීදුරුවක් ගෙනත් දීලා යන්න කිව්වා. වතුර වීදුරුවක්. ඊට පස්සේ මේ තරුණ සාමීන් වහන්සේ වතුර වීදුරුවක් ගෙනත් දුන්න ලොකු හඳුරවන්ට. ලොකු හඳුර කිව්වා දැන් ඔය වතුර වීදුරුවත් අරගෙන ආරණ්‍ය වටේට රවුමක් යන්න. හැබැයි එක වතුර බින්දුවක්වත් බිම දාන්න බෑ. ඔය විදියටම වතුර වීදුරුවත් අරගෙන මගේ ගාවට එන්න කිව්වා. දැන් මේ සාමීන් වහන්සේ වතුර වීදුරුවත් අරගෙන වතුර උදේට දිහා බලාගෙන ඒක දිහා බලාගෙන යන්න එපා. මොකද වතුර බින්දුවක් බිම වැටුණොත් වැටන්න එපා කිව්වනේ. දැන් වතුර වීදුරුව දිහා බලාගෙන ආරණ්‍ය වටේම ගිහිල්ලා ලොකු හඳුරු ගාවට ආවා. ලොකු හඳුරු අහනවා දැන් ආරණ්‍ය වටේ ගියාද කියලා ඇහුවා. වටේ ගියානේ. මොකක්වත් ඇහුණද කියලා ඇහුවා. මොකුත් ඇහුන්නේ නැහැ කිව්වා. මොකක්වත් දැක්කද කියලා ඇහුවා. මොකුත් දැක්කෙත් නැහැ නේ කිව්වා. ඇයි අරමුණ තිබුණේ වතුර වීදුරුවේ බින්දුවක්වත් බිම දාන්න නැතුව මගේ ගාවට ගේන එකනේ. ඒ වගේ මතක තියාගන්න අරමුණට ආවට පස්සේ බාහිර දේවල් අපිට වැඩක් නෑ. ලස්සන දැක්කනේ. ඉතින් ආරණ්‍ය වටේ ගියා වතුර උතරගෙන මොකක්වත් ඇහුන්නේ නෑනේ. ඇහුනෙත් නෑ දැක්කෙත් නෑ. ඒ කියන්නේ අරමුණ තිබේ වතුර වීදුර ඒ වගේ තමයි ආවේ භාවනා කරන්න නම් භාවනා කරන මිසක මෙතන තියෙන අනිත් දේවල් හොයන්න යන්න වැඩක් නෑ. හේතුව තමයි මෙතන නැති වෙලා තව තැනකට ගියා කියමුකෝ. එතනක් තියෙන මේ වගේම ප්‍රශ්නයක් තමයි. හැබැයි ඒ ප්‍රශ්නේ එතන තියෙන්නේ වෙන ස්වරූපයකින්. එකම ප්‍රශ්නේ. නමුත් එතන තියෙන්නේ වෙනත් ස්වරූපයකින්. ඒ නිසා එතනදී උන්වහන්සේ කියනවා බාහිර ලෝක දේවල් වෙනස් කරගෙන කවදාවත් මේ ගමන යන්න බෑ. එතෙන්ට ඕන විදියට අපි වෙනස් වෙනා මිසක කවදාවත් ඒ දේ වෙනස් කරන්න යන්න එපා කිව්වා. ලස්සන තැනක්. පින්නතුනි දැන් සමහරොත් එහෙමනේ ආයතනවල වැඩ කරලා ඒ කියන්නේ ප්‍රශ්න තියෙනකොට එතනින් තව තැනකට
යනවා. බලනකොට පින්නතුනි එතන තියෙන්නේ අතන තිබුණු ප්‍රශ්නෙම තමයි. හැබැයි ඒ ප්‍රශ්නේ එතන තියෙන වෙනත් ස්වරූපයකින්. කවදාවත් බුදුහාමුදුරු දේශනා කළ ප්‍රශ්නයක් ඇති වුණා නම් යම් තැනක එතන විසඳුම හොයාගෙන තමයි ඊළඟ තැනට යන්න ඕනේ. ප්‍රශ්නයක් යම් තැනක ඇති වුණා කියමුකෝ. එතන ප්‍රශ්නෙට උත්තරය හොයන්න ඕනේ. හොයලා තමයි වෙන තැනකට යන්න ඕනේ. මොකද නැත්තම් ඒ ප්‍රශ්නේ අතනත් ආවොත් එතන තියෙන්නේ ඒ ප්‍රශ්නමනේ. එතකොට තැන් මාරු කර ඉන්න මිසක කවදාවත් පින්නතුනේ බුදුහාමුදුරු දේශනා කළා ඒ පුජ්‍යලයට ලෝකේ බාහිර ලෝකේ අධ්‍යක්ීම් තේරුම් ගන්න කාලයක් නැති වෙනවා. ලෝකේ හැටි එහෙම තමයි පින්නතුනේ. ඒසා බුදුහාමුදුරු දේශනා කළ රාහුල හොඳට මතක තියාගන්න පංචකාමයන් අතහරින්න පිය රූපේ මනෝරමේ. මේ ලෝකේ ලස්සන දේවල් රාහුල දකින්න හම්බ වෙනවා. කවදාවත් ලස්සන දේවල් කරේ ඇලෙන්න යන්න එපා රාහුල. ඊට පස්සේ කියනවා සද්දාය ගරා නික්කම්ම මම රාහුල මහාන කරන් එක් කරගෙන ආවේ කොහොමද? ගරා කියන්නේ ගෙට. සද්දාය ගරා නික්කම්ම රාහුල ආවේ ශ්‍රද්ධාවෙන්මයි මහාන වෙන්න ආවේ. ශ්‍රද්ධාවෙන් මහාන වුණා නම් දුක්ඛසන්තකරෝ බව දුක නැති කරන්න කිව්වා. ධම්මවංශ හාමුදුරුවෝ දැන් අවුරුදු 50ක් පැවිදි වෙලත් උන්වහන්සේ හැහෙන කාලයක් ඇති. නායක හාමුදුරුවන්ගේ දෙවෙනි ශිෂ්‍ය රත්නය. අවුරුදු 50ක් පිරෙන තැන ඇත්තටම මේ වගේ ලස්සන පින්කමක් කරලා ආශිර්වාද කිරීම ඔයත්තන්ට වැඩි උන්වහන්සේ ලොකු හයියක්. ඇත්තටම හයියක්. ඒ කියන්නේ භික්ෂුවකට එහෙම ආශිර්වාද කරනකොට පින්නතුනේ ශාසනය තුල ඉන්න හිතනවා. ඒ අපිටත් කවුරු හරි ඉන්නවනේ. අම්මා තාත්තා නැති වුණත් මෙහි මටත් කවුරු හරි ඉන්නවා අපිටත් කවුරු හරි ඉන්නවා කියලා ඒ සිතිවිල්ල පවා උන්වහන්සේ නොකියුවට උන්වහන්සේගේ හදවතේ හිතේ පින්නතුනේ තියෙන කාරණාවක්. දැනුත් කතා කළේ එකයි මේ දායකයෝ තමයි මේ ඔක්කොම සූදානම් කළේ මම නෙවෙයි. ඉතින් ඒක හරි සතුටින් පින්නතුනේ කියන්නේ. මේක හංගහංග හිටියට චින්ත මහත්තයා කිව්ව හංගහංග හිටියට හංගන්න බැරි වුණා. නමුත් උන්වහන්සේ ඒ උපන් දිනේ වෙලාවක බොහෝම ලස්සන චාම් ඇත්තටම අපිත් වාසනාවන්තයි. ඒ වගේ දවසක පින්නතුනේ ධර්ම දේශනාවක් සිදු කළ උන්වහන්සේට ආශිර්වාද කරන්නටත් ලැබීමෙන් පින්නතුනේ. අපි හිටියේ මහරගම ධර්මායතන ලොකු හාමුදුරුවෝ දවසක් රාහුල් ලොකු හාමුදුරුවෝ හැමදාම උදේ බුද්ධ වන්දනා කරලා ලොකු හාමුදුරුවෝ ගාවට යනවා. උදේ බුද්ධ වන්දනාව කරලා ලොකු හාරන් කුටිය ගාවට යන වඳින්න. ලොකු හාර විනාඩි 5ක් අවවාද කරනවා. හැමදාම එහෙමයි. උදේටත් අවවාද කරනවා රාත්‍රී බුදුන් වහන්සේලා ඒත් අවවාද කරනවා. උදේ කීප එකමයි හවස කියන්නේ. හවස කීප එකමයි උදේ කියන්නේ. එකම දේ අහලා එපා වෙනවනේ. පින්නතුනි අද තමයි තේරෙන්නේ ලොකු හාමුදුරුවෝ රාහුල ලොකු හාමුදුරුවෝ එකම දේ කිව්වත් අදේ දේ පින්නතුනි කොච්චර වටිනවද කියලා. ලොකු හාමුදුරුවෝ දවසක් කියනවා පොඩි නමල කිරියාදිය වළඳනකොට හැන්දවත් කප් එකේ වද්දන්න එපා කිව්වා. කිරියාදිය වළඳනකොට හැන්දවත් කප් එකේ වද්දන්න එපා කිව්වා. ඒ වගේ තැන්වල පරිස්සම් වෙන්න ඕනේ. මොකද 29ක් එකපාර කිරි වළඳනකොට සද්දනකොට ඒ තරම් හොඳ ඒවා ඒ ශබ්දේ තරම් හොඳ නැහැ. මිනිස්සු කලකිරෙන්න ඒකත් හොඳටම ඇති කිව්වා. මොකද අනුන්ගේ බත් ඇටේ වළඳලා ජීවත් වෙන අපි පින්නතුනේ පුංචි වරදක් වුණත් ලෝකේ අපි දිහා පින්නතුනේ ඒව ලොකුවට බලනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒ නිසා මතක තියාගන්න කෙලෙස් සහිත භික්ෂූන්ගෙන් එක භික්ෂුවක් වරදක් කළයි කියලා ඔය ඇත්තෝ සමස්ත භික්ෂූන් කෙරෙහි කවදාවත් කලකිරෙන්න එපා. මොකද හේතුව ඒකේ පාඩුව තියෙන්නේ කාටවත් නෙවෙයි පින්නතුනේ Tamanට. වැරදි කියරෙම අපි කළත් ඔය ඇත්ත කළත් කවුරු කළත් වැරද්දමයි. වැරදි කරන භික්ෂුව වරද්ද පින්නතුනේ මිදිලා හරි වරද හදාගෙන හරි හොඳ පැත්තක යාවි. නමුත් ඒ දිහා බලන් ඉන්න ගිහියන්ට මොකද වෙන්නේ? ඒ ගිහියෝ තාමත් එතනමයි. ඒසා ඔය ඇත්තෝ අඩුම තරමේ මේ ජීවිතේ මතක තියාගන්න බුදුහාමුදුරු දේශනා කළ සද්ධානුසාරී ධම්මානුසාරී. සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න කවදාවත් භික්ෂූන් අතරින් එක භික්ෂුවක් වරදක් කළයි කියලා සමස්ත භික්ෂූන් දෙස එක විදියට බලන්නේ. ඇයි පින්නතුනේ එච්චර කල් කියව බණ පොත්, එච්චර කල් අහපු මේ බණ, එච්චර කල් දීපු දාන, එච්චර කල් කරපු භාවනා ඔක්කොම නතර කරනවා. ඇයි මේ භික්ෂූන් අතරින් කෙලෙස් සහිත භික්ෂුවක් වරදක් කළයි කියලා. එතකොට හිතන්නකෝ බුදුහාමුදුරු කල්පනා කළා මේ දේවදත්ත මස්සිනා සංසාරේ පුරාටම හතුරුකම් කළා. එහෙනම් මට බුදු වෙන්න පුළුවන් මේ මිනිහත් එක්ක බුදු වෙන්න බෑනේ. හතුරුකම්මනේ කරන්නේ. මම කිව්වා එහෙම හිතුවනම් කවදාවත් බුදුහාමුදුරන්ට බුදු ඒකයි මතක තියාගන්න. බාහිර ලෝක දේවල් අපිට වැඩක් නෑ. ඔය ඇත්තෝ නිර්වාණගාමී මාර්ග ධර්මයට අදාළව පූර්ණේ කරපු යමක් තියෙනවා නම් ඒ ටික පින්නතුනේ
පූර්ණේ කරන්න. ඒක තමයි පින්නතුනි හරි වටින්නේ. මේ කොළඹ පැත්තේ පන්සලක් මම මාලිකාව දේශනාවදී කිව්වා. මේ කොළඹ පැත්තේ පන්සලක්. ඒ පන්සලේ පින්නතුනි ඒ ලොකු හාරුවන්ට හිටිය ගෝලයෝ 9 දෙනෙක්. ගෝලයෝ 9ක් හිටියා. අනේ පින්නතුනි 8ක්ම සිවුරු ඇරියන්නේ. 8ක්ම සිවුරු ඇරියා. එක්කන ඉතුරුනේ. දැන් එයාට අවුරුදු 30යි. අවුරුදු 30යි. පන්සල කියන්න හොඳනේ. අවුරුදු 30යි පින්නතුනි. අවුරුදු 30 දී ඔන්න බලන්න මේ එකම ගෝලයා. ඉතුරුනෙත් එච්චරයි. අනිත් 8 දෙනාම ගියේ නොකිය සිවුරු ඇරලා ගියේ. කියන්නේ නැතුව ගියේ. හොරාටම ගියා. මේ සාමින් වහන්සේ දුක හිතලද කොහෙද ලොකු හාමුදුරුවන්ට කෝ ලොකු හාන්නේ මං සිවුරු වැරලා යනවා කිව්වා. ලොකු හාමුදුරුවෝ කිව්වා පොඩි නම. දැන් 9ක් හිටියානේ. 8ක්ම ගියානේ. ඔයා විතරනේ ඉතුරු උනේ. දැන් ඔයත් ගියාම මම බලාගන්නේ කවුද? මට ඉන්න බෑ මට යන්න ඕන කිව්වා. යන්න ඕන නම් සිවුරු වැරලා. හොඳට මතක තියාගන්න මං දැන් වයසයි. මං අපවත් වුණාට පස්සේ මේ පන්සලේ මගේ දේහේවත් තියන්න ඉඩකඩක් තියෙන තැනක් හරියට නැහැ. පුළුවන් නම් පුංචි සංඝාවාසයක් හදලා දීලා ගියාට කමක් නැහැ. මගේ දේහේ තියෙන තැනක් හදලා දීලා යන්නකො මට ඇති. මගේ දේහේ තියන්න. මේ අවුරුදු 30 හාමුදුරුවෝ හොඳ වයසනේ පින්නතුනි දායක සභාවත් එකතු කරලා තරුණියෝ කියපු දෙනකුත් ලං කරගෙන පුංචි සංඝාවාසයකට අඩිතාලමක් දැම්මා. අවුරුදු 5ක් බලන් හිටිය බිත්තිරි කුස්ස ගන්න බැරුව. දැන් 35යිනේ. දැන් 35යි. පන්සල් දෙන්නේ එහෙමනේ. ඊට පස්සේ බිත්තිරිකත් කොහොම හරි ඉස්සුවනේ. බිත්තිරි කුස්සල අවුරුදු 3ක් බලන් හිටිය වහලා ගහ ගන්න බැරුව. දැන් 38යි. පින්නතුනි වහලත් ගහලා කපරාරුත් කරලා ඔක්කොමත් කරලා පින්චි පිරිතක් කියලා සංඝාවාස විවෘත කළා. පුංචි දානෙකුත් දුන්නා. මිනිස්සු ඔක්කොම ගියා. මේකටත් අවුරුදු 2ක් ගියා. දැන් 40යි. මිනිස්සු ඔක්කොම ගියාට පස්සේ ලොකු හාමුදුරුවෝ මේ ගෝලයට කතා කරලා කිව්වා පොඩි නම දැන් නම් සිවුරු වරලා ගියාට කමක් නැහැ කිව්වා. මේ හාමුදුරුවෝ කිව්වලු ලොකු හාමුදුරනේ දැන් ගිහිල්ලා මොකටද කියලා ඇහුවලු. ලොකු හාමුදුරුවෝ අපවත් වුණා. අන්න දැන් ෂෝක් හරි හොඳට පන්සලක් කරගෙන යන්න හොඳට ඉන්නවා. කියන්න හොඳනේ. ඒ නිසා මම මේ කිව්වේ රකින්ට දැක්කනේ ගත්ත වෙහෙස. දැන් ලොකු හාමුදුරුවෝ දැනගත්තා මේ පොඩි නමට මේ ආවාසය හදන එක ලේසි වැඩක් නෙවෙයි. ඇයි අවුරුදු 30 ඉඳලා 40 වෙනකන් අවුරුදු 10ක් පින්නතුනේ සංඝවාසය ඇතුවා. බේර ගන්න තියෙන එකම ක්‍රමය මෙච්චරයි. පින්නතුනේ බේරගත්තා. අදටත් ඒ හාමුදුරුවෝ කරන හැම පින්කමකදීම ලොකු හාමුදුරුවෝ මතක් කර අඬ පින්නතුනේ පින් දෙනවා. ඒ කියන්නේ එදා කලබල වෙලා ඇති වෙන හැඟීම් වලක කාමුක හැඟීම් වලට ඇත්තටම එදා ගියා නම් පින්නතුනේ අද ශාසනේ ලොකු සම්පතක් නැති වෙන්නේ පින්නතුනේ. ලොකු හාමුදුරන්ටත් වැඩි හොඳට දැන් පන්සල කරනවා. ලස්සනට කරනවා. ඒ වගේ ධම්මංශ හාමුදුරුවන්ට අපිට කොච්චර පින්නතුනේ හිතෙන්ට ඇද්ද? ඒ කියන්නේ සිතින් සිවුරු වෙරළ යන්න කොච්චර හිතෙන්නේ නැද්ද? ඒ ඔක්කොම ආරක්ෂාගෙන ලොකු හාමුදුරුවෝ අද හරි සතුටින් ඉන්නේ. මට ආපහැටිය කියනවා මේ මගේ දෙවිනි ගෝලයානේ. ලොකු එක්කෙනා ඉන්නේ ගාල්ලේ කිව්වා. හරි සතුටින්. ඒ කියන්නේ පන්සල් හදලා මේ ඔක්කොම හදලා හැමදේම කරලා අද ලොකු හාරු සතුටින් ඉන්නේ. ආන්න එක තමයි පින්නතුනි ලොකු හාමුදුරුවොත් ඒ ගෝලය හදලා ශිෂ්‍යයන් වහන්සේලා බිහි කරලා අද බොහොම සතුටින් මේ ජීවිතේ ඉන්නේ පින්නතුනි. මට හෙට නැති වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මොකද ශාසනීය බෙදුවෙන් කළ යුතු හැම දෙයක්ම සිද්ධ කළා. ධම්මවංශ හාමුදුරුවෝ වැනි ශිෂ්ට පුත්‍රයෙක් මේ ලෝකෙට ශාසනික වශයෙන් දායාද කිරීමම ඇත්තටම පින්නතුනි ලොකු හාමුදුරුවෝ කරගත්තු මහා උත්තරීතර පිනක් හැටියට දකින්නේ. ඉතින් ඒ බඳු ගුණ ඇති ධම්මවංශ හාමුදුරුවන්ගේ උපන්දිනේ 50 වෙනි උපන්දිනේ සිහිපත් කරලා අද පින්නතුනි මේ ධර්ම දේශනාවත් ඒ වගේම බෝධි පූජාවත් විශේෂයෙන් සිද්ධ කළේ. ආයි දවසක බුදුහාමුදුරුවෝ රාහුල පුංචිහාන්ට කතා කරලා කියනවා රාහුල චීවරේ පින්ඩ පාතේච පච්චේ සයනාසනේ ඒතේසු තණ්හං මාකාසී මාලෝකං පුනරාගමි. දැන් මේ අවවාද කරනවානේ. චීවරේ පින්ඩ පාතේච රාහුල හොඳට පින්ඩ පාතෙත් දැන් මේ හොඳ සිවුරුත් පින් ලක්ෂ ගණන් වටින සිවුරු තියෙනවා. ලක්ෂ එකමාර දෙක තුන වටින සිවුරු තියෙනවා. රාහුල කවදාවත් සිවුරු වලට නම් ඇලෙන්න එපා කිව්වා. රාහුල සිවුරක් පොරවන්ටෝ ලැජ්ජාතෙන් වසා ගන්න මැස්සන්ගෙන් මතුරුවන්ගෙන් අවුවෙන් සොලකින් ශරීරය ආරක්ෂා කරගන්න මිතක මේක ලස්සනට පොරවන එකක්
කවදාවත් ලස්සන පොරොන එකක් නෙවෙයි මේ සිවුර කියලා කියන්නේ. ලස්සන ඒ කියන්නේ දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සානං පටිඝාතාය පින්නතුට මතකයි බුදුහාමුදුරුවෝ අර සිවුරක් පොරොන කොටක් කරන්නේ මොකද්ද? ප්‍රත්‍ය මොකද්ද? ප්‍රත්‍යවේක්ෂානේ. පින්නතුනි ඇඳුමක් අඳිනව නම් මතක තියාගන්න ඕනේ අනුන්ගේ රාගය අවස්සන්නේ ඇඳුම් අඳින්න හොඳ නෑ. සමහර ඇඳුම් අඳින්නේ අනුන්ගේ රාගය අවස්සන්න. කවදාවත් එපා. දරුවන්ටවත් එහෙම ඇඳුම් කවදාවත් අරන් දෙන්නත් එපා. පින්නතුනි ඇඳුමක් අඳින්නෙත් අනුන්ගේ රාගය අවස්සන්න නම් ඒ ඇඳුම අඳින එකෙන් ඇති ඇත්තටම පින්නතුනි තේරුමක් නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රාහුල සිවුරක් ලැබුණොත් මෙහෙම හිතාගෙන පොරවන්ට එතකොට වස්ත්‍රයට තියෙන තෘෂ්ණාවත් නැති වෙනවා. පින්නතුට මතකනේ බුද්ධ කාලේ පාංශකූල චීවරය. පෙරෙව්වේ කොහොමද? මිනිස්සෙක් මැරිලා, මිනිහ ඔතලා, මොකද මලමිනිය ගිහින් දැම්ම සුසාන භූමියට බල්ලෝ කාක කුරුල්ලෝ මේක ඇදගෙන කෑවට පස්සේ රෙදි කෑල්ල විතරක් ඉතුරු වෙනවා. පාංශකූල චීවර පොරවන භික්ෂුන් වහන්සේලා කරන්නේ මොකද්ද? වඩිනවා සුසාන භූමියට. අරදි කෑල්ල ගන්නවා. අතින් අල්ලන්නේ විස බීජනේ. උන්වහන්සේ ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? දකුණු කකුලෙන් රෙදි කෑල්ලේ කොනක් පාක් ගන්නවා. වම් කකුලේ මාපටැඟිල්ලේ රෙදි කෑල්ලේ අනෙක් කොන අරගෙන ගසනවා. මේ ගස මොකද්ද මේ බලන්නේ? රෙදි කෑල්ලේ හොඳ කොටසක් තියෙනවද මට ගන්න. මොනව කරන්නද? සිවුරක් මහ ගන්න හරි, සිවුරු ඉරික්තනක් මහ ගන්න හරි. දැන් රෙදි එකතු කරලා භික්ෂුවට වැටහුනොත් සිවුරක් මහ ගන්න තරම් මෙතන රෙදි තියෙනවා කියලා මේකෙන් මහ ගන්නව මොකද්ද? සිවුරක්. ඒ තමයි පාංශකූල චීවරය. බුදුහාඳුරුත් පාංශකූල චීවරය පෙරෙව්වා. ඒකෙන් කියන්නේ මොකුත් නෙවෙයි වස්ත්‍රයට තියෙන ආසාව. කවුද කැමති පින්නතුනි මිනිහක් වතපු රෙදි කෑල්ලක් නේ මේක ඇඟේ දබටගෙන පින්නපාත යන්න, බණ ගෙදර යන්න, පාංශකූලයකට යන්න, නේ පිරිතකට යන්න කවුද කැමති? කැමති නෑනේ. නමුත් බුදුරජාන් වහන්සේ එතනින් මතක් කළේ මොකොත් නෙවෙයි රාහුල වස්ත්‍රයේ තියෙන ලැජ්ජාතෙන් වසා ගන්න මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් සරි ආරක්ෂා කරගන්න මිසක මේක අලංකාරයට පොරවන එකක් නෙවෙයි. ඒකත් රාහුල මතක තියාගන්න. චීවරේ ඊළඟට පින්ඩපාතේච. ඒක නහන්න දෙයක් රාහුල දැන් හොඳ පින්ඩපාතෙත් හම්බ වෙනවා. හැබැයි රාහුල එකක් මතක තියාගන්න ගෙදරදී අම්මා රත්තරන් හැන්දේ රත්තරන් පිඟානට කෑම් බෙදලා දුන්නට රාහුල මෙහි රත්තරන් පාත්‍ර නෑ. රාහුල මෙහි තියෙන්නේ මැටි පාත්‍රේ. රාහුල මේක පරිස්සම් කරගන්න ඕනේ. පින්නතුනි මේ ශාසනයේ තියෙන වතක්. ඒ වතට කියන්නේ මෝනීය වත කියලා. මෝනීය වත කියන්නේ මොකක්ද දන්නවද? ශාසනික වශයෙන් ඒ සාමින් වහන්සේට හැමදේම ලැබෙන්නේ එක වතාවයි. ඒ කියන්නේ මහාන වෙච්ච ඒක වත සමාදන් වෙන්න ඕනේ. රකින්න පුළුවන් නම් සමාදන් වෙන්න ඕනේ. මේ ශාසනයේ මෝනීය වත සමාදන් වුණු එකම සාමින් වහන්සේ තමයි නාලක හාමුදුරුවෝ. නාලක හාමුදුරුවෝ ඒ කියන්නේ අසිත් තාපස්තුමාගේ නංගිගේ පුතා. මෝනීය වත කියලා දෙන්නම්කෝ. මෝනීය වත කියන්නේ පින්නතුනි මහාන වෙච්ච දවසේ පාත්‍රයක් ලැබෙනවා. අපවත් වෙනකොටත් අතේ තියෙන්න ඕනේ ඒ පාත්‍රේ. අන්න හරි පාත්‍ර දෙක තුන පාවිච්චි කරන්න බෑ. එක වතාවේ ලැබෙන්නේ. ඊට පස්සේ ගහක්කට භාවනා කළොත් ඒ ගහයට භාවනා කරන්න පුළුවන් එක දවසයි. එක ගහක්කට දවස් දෙකක් භාවනා කරන්න බෑ. තහනම්. කවුරුත් එලවන්නේ නැහැ. ගමකට පින්නපාත වැඩියොත් ඒ ගමේ ඉන්න පුළුවන් එක දවසයි. දවස් දෙකක් එක ගමේ නතර වෙන්න. ඒකෙන් කියන්නේ මොකුත් නෙවෙයි. පින්නතුනි ඇලීම් ගැටීම් වලින් තොරව ගමන යන්න පුළුවන්. ඒ කියන්නේ එක තැනක බොහෝ කාලයක් ඉන්නකොට එහෙම ඉන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඉන්නකොට පින්නතුනි එක්ක ඇලෙනවා එහෙම නැත්නම් අපිට වෙලා තියෙන එකනේ. එක්ක ඇලෙනවා එහෙම නැත්නම් ගැටෙනවා ඒ තැන් වලට බැඳෙනවා. ඒක තමයි ස්වභාවය. එතකොට කාට වුණත් අපිට වුණත් ඇත්තටම පින්නතුනි ගමන යන්න හරි අපහසුයි. නමුත් අර භික්ෂුව ගමකට වැඩිය කියමුකෝ. ඒ භික්ෂුව දන්නවා මිනිස්සුත් එක්ක වැඩිය එහෙම දැන් පෑවට වැඩක් නැහැ. මොකද මම මේ ගමේ ඉන්නේ අද විතරයි හෙට මම මේ ගම යන්නේ. එතකොට මිනිස්සු භික්ෂුව කරේ හැලෙන්නෙත් නැහැ. භික්ෂුව මිනිස්සු කරේ හැලෙන්නෙත් නැහැ. එතකොට මේ භික්ෂුවට ගමන යන්න හරි ලේසි. ආන්න ඒක තමයි කියන්නේ පින්නතුනි මෝනීය ප්‍රතිපදාව කියලා. එතකොට පින්ඩපාති කියන එක බුදුහාඳුරු දේශනා කළා බත්තග්ගවත සහ සාරාණීය වත කියලා වත් දෙකක් තියෙනවා. බත්තග්ගවතයි සාරාණීය වතයි. බත්තග්ගවත කියන්නේ පින්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා පින්නතුනි භික්ෂුණු මහසලට දෙන්නේ උන්වහන්සේ දානසලාටලා තනියෙන් ඒක වළඳනවා. පින්ඩපාත කරන් ඇවිල්ලා. සාරාණීය වත කියන්නේ වෙන එකක්. සාරාණීය වත කියලා කියන්නේ පින්ඩපාත කරගෙන ඇවිල්ලා
දානශාලාවෙන් පාත්‍රය තියලා දානශාලාවේ 19ක් ඉන්නව නම් 19ටම තමන් කරන් ආපු පින්ඩපාත ටික පොඩ අන්න හරි බෙදනවා. ඒකට කියන්නේ සාරාණීය වත කියලා. මතක තියාගන්න අවුරුදු 12ක් එක දිගට පින්ඩපාතේ වැඩම කළා තනියෙන් වළඳන්නේ නැතුව පන්සලේ දානශාලාවේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට කරන් ආපු පින්ඩපාතේ පොඩ හරි පාත්‍ර වලට බෙදලා අවුරුදු 12ක් 12 වෙනි අවුරුද්දේ අන්තිම දවසේ පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා උන්වහන්සේ දානශාලාවෙන් පාත්‍රය තියනවා. පාත්‍රය තියලා උන්වහන්සේ වඩින මූණකට හොදන් එන්න. අනිත් ස්වාමීන් වහන්සේලා දානශාලාවට වැඩම කරලා අර පාත්‍රයේ තිබුණු දාන ටික තමන් වහන්සේලාගේ පාත්‍ර වලට බෙදා ගන්නවා. අරහාම්තුරු මූණකට හොදගෙන එනකොට දකින්නේ හිස් පාත්‍රේ. හිස් පාත්‍රේ දකින්නකොට ඒ ස්වාමීන් වහන්සේගේ හිතේ කිසිම වෙනසක් වුනේ නැත්නම් ආන් මේකට කියනවා මොකද්ද? සාරාණීය වත කියලා. සාරාණීය වත සම්පූර්ණ වෙන්නේ දාට. ඒ කියන්නේ අවුරුදු 12ක් එක දිගට පින්ඩපාතේ වැඩම කරලා 12 වෙනි අවුරුද්දේ අන්තිම දවසේ පාත්‍රයේ දානශාලාවෙන් තියලා මූණකට හොදගෙනකොට හිස් පාත්‍රයේ දකින්නකොට හිතේ කිසි වෙනසක් වෙන්න හොඳ නැහැ. මං ඉන්නකන් ඉන්න තිබ්බනේ ඔක්කොම බෙදාගෙන මට ටිකක් ඉතුරු කරන්න තිබ්බනේ මං කොච්චර මාරුන්ද පින්ඩපාතේ කරගෙන ආවේ. ඒ සිටිවිලි පහළ වුණොත් භික්ෂුවට සාරාණීය වත සම්පූර්ණ වෙන්නේ නැහැ. පින්නතුනි බුදුහාමුදුරු දේශනා කළා මේ විදියට සාරාණීය වත අවුරුදු 12ක් සම්පූර්ණ කළාම සාංගික දානයකදී ඒකේ අනිසංසය ඇටියට සාංගික දානයකදී අග්‍රමදේ ලැබෙන්නේ කාටද? ඒ සාරාණීය වත සම්පූර්ණ කරපු ස්වාමීන් වහන්සේ නමකට. මේ ලංකාවේ හිටිය කිරම වලස්මුල පැත්තේ ඉන්නේ. කවුද නායෝනි අරිදම නායකහරු බණක ලස්සනකද කියන මේක. කිරම පැත්තේ හිටියා සාරාණීය වත සම්පූර්ණ කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. මහානාග රජුරු හැදුවේ චෛත්‍ය මොකද්ද? සේල චෛත්‍යය. සේල චෛත්‍යයනේ. සේල චෛත්‍ය හදලා ඔන්න බලන්න. දවස් 7ක් රජුරු දන් දුන්නා. සේල චෛත්‍ය ගාව. ඒකට සංඝික දාන 7ක්. 7 වෙනි දවසේ සංඝික දානේ 7 වෙනි දවසේ රජුරවන්ට හිතුණා මාලිගාවේ තියෙනවා කම්බිලියක්. කම්බිලියක් කියන්නේ වස්ත්‍රයක් නේ. වටිනා වස්ත්‍රයක් ඒක. ඒක පූජා කරන්න ඕන අද කාටද? මහා සංඝරත්නයට. මිනිස්සෙක් මාලිගාවට යවලා කියනවා මිනිස්සයෝ මාලිගාවේ කම්බිලියක් තියෙනවා අරන් එන්නේ කිව්වා ඒක මහා සංඝරත්නෙට පූජා කරන්නද. දැන් මේ මිනිස්සයා ගිහිල්ලා මාලිගාවට අර කම්බිලි අරගෙනකොට පින්නතුනි හාමුදුරුවමක් හම්බුණා මගදී. ඒ හාමුදුරුවෝ යවුවා ඔබතුමා කොහෙද යන්නේ? ඔබ හස් දන්නේ නැද්ද? අද සේල චෛත්‍ය හදලා සේල චෛත්‍ය ගාවද 7 වෙනි සංඝික දානේ රජුරවන්ට ඕනකම තියෙනවා අද මේක මහා සංඝරත්නයට පූජා කරන්න. ඒ හාමුදුරුවෝ මගදීම කිව්වා මිනිස්සු ඕක අරන් ගියාට හම්බෙන්නේ මටනේ කිව්වා. ඒ උන්වහන්සේ සාරාණීයවත සම්පූර්ණ කළානේ. ඒ සාරාණීයවත සම්පූර්ණ කළාම සාංගික දානයේදී අග්‍රමදේ ලැබෙන්නේ උන්වහන්සේට. දැන් ඉතින් මේ මිනිස්සයා ගිහිල්ලා රජුරවන්ට කිව්වා මේක රජතුමනි මගදී හාමුදුරු කෙනෙක් හම්බුණා උන්වහන්සේ කිව්වා මේක හම්බෙන්නේ උන්වහන්සේට කියලා. රජුරෝ එහෙම කොහොමද කියලා. කොහොම හරි සාංගික දාණයට මේ සේල චෛත්‍යයේ මේ හාමුදුරුත් වැඩියනේ. දැන් පිරිකර පූජා කරනකොට පින්නතුනි කම්බිලිය පූජා කළා පළවෙනි හාමුදුරුවන්ට. පළවෙනි හාමුදුරුවෝ ඔක මට එපා ඔක පූජා කරන්න කිව්වා දෙවෙනි හාමුදුරුවන්ට. දෙවෙනි හාමුදුරුවෝ පූජා කරන දෙවෙනි හාමුදුරුවෝ ඔක මට එපා ඔක පූජා කරන්න තුන්වෙනි අන්තිමට ගිහිල්ලා මේ කම්බිලිය හම්බුනේ කාටද දන්නවද? අර සාරාණීය වත සම්පූර්ණ කරව පින්නතුනි ස්වාමීන් දැක්ක නේද? අවුරුදු 12ක් පින්ඩපාතේ ගිහිල්ලා තනියෙන් වළඳන්නේ නැතුව දානශාලා වැඩ ඉන්න පන්සලේ වැඩ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාට පාත්‍රයේ තියෙන පින්ඩපාත ටිකෙන් ටික ටික හරි අර ස්වාමීන් වහන්සේ ටික ටික බෙදෙන. අවුරුදු 12ක් මේක කරන්න ඕනේ හැබැයි. 12ක් කළාම ලැබෙන ආනිසංසය තමයි දුර්භික්ෂ කාලයකදී වුණත් ඒ ස්වාමීන් වහන්සේට දානේ කවදාවත් වරදින්නේ නැහැ. සංඝික දානයේදී අග්‍රමදේ ලැබෙන්නේ සාරාණීයවත සම්පූර්ණ මම ඉගෙන ගන්න පින්නතුනි මතක් කළේ. එතකොට භික්ෂුන් වහන්සේලාත් පින්නතුනි දන් දෙනවා. පින්ඩපාතේ කරන් ඇවිල්ලා තනියෙන් වළඳන්නේ ඉතින් බුදුහාඳුරු දේශනා කළේ ඒකයි රාහුල පින්ඩපාතේ හම්බෙනවා කවදාවත් පින්ඩපාතේට ඇලෙන්න එපා කිව්වා. ජීවරයේ පින්ඩපාතේච පච්චේ සයනාසනේ ඒ කියන්නේ සේනාසන තියෙනවනේ. හොඳ සේනාසනත් හම්බේ රාහුල කවදාවත් ඉවරන්නේ. ඒක මතක තියාගන්න රාහුල නිදා ගන්නකොට ගෙදරදී අම්මා රාහුල තුරුල් කරගෙන බුදියා ගත්තේ. නමුත් රාහුල මෙහෙ තුරු කරන් බුදියන්න කවුරුත් නැහැ. රාහුල මෙහෙ නිදා ගන්න වෙන්නේ තනියම කිව්වා. පින්නතුට අපි මතක් කරලා තියෙනවා රාහුල නිදා ගන්නකොට කොයි වෙලාවෙත් සිංහ සෙයියාවෙන් නිදා ගන්නට කිව්වා. නිදා ගන්න හැටිත් කියලා දෙනවා. රාහුල පුංචිහාට පළවෙනි සාමණේර හාමුදුරුවනේ. එදා බුදුහාමුදුරු මේ ටික දේශනා කළාට
වටින්නේ එදාට නෙමෙයි. වටින්නේ පින්නතුනි අදට. ඒකයි කිව්වේ බොහෝ පිරිවෙන් වල හපොංචි හාමුදුරුවෝ බුදුන් වැඳලා ඉවර වෙලා මේ ගාථාට සජ්ජායනා කරනවා. තේරුමත් උන්වහන්සේලා දන්නවා. මේ ගාථාට කියන ලස්සන අවවාද ටිකක් මේ කියන්නේ. සිවුරු පොරෝණ හැටි, කෙස් බාන හැටි, ඒ වාගේ මිනිසුත් එක්ක කතා කරන හැටි, දාන වළඳන හැටි ඔක්කොම බුදුහාමුදුරුවෝ සාමණේර ස්වාමීන් වහන්සේ නමකට අදාළ ඔක්කොම දේවල් රාහුල සූත්‍රයේ පින්නතුනේ තියෙනවා. මම මේ ධම්මාසංග උපන්දිනේ නිසා භික්ෂුවක් ගැනම පින්නතුනේ කතා කරන්න කල්පනා කළ මොකුත් නිසා නෙවෙයි. භික්ෂුත්වයේ ඒ තරම් පින්නතුනි අපහසුයි. මේක හිටන් හිටියට මේක පොරෝණ එක පොරවන් ඉන්න එක ලේසි කියලා මේක ලේසි නෑ පින්නතුනි. මුකුත් නිසා නෙවෙයි අනුන්ගේ බත් ඇටේ වළඳලා තමයි පින්නතුනි අපි ජීවත් වෙන්නේ. පරපටිබද්ධා මේ ජීවිකාති පුංචි දෙයක් වැරදුනත් වළඳපු බත් ඇටේ ඉඳලා මිනිස්සු බනින්න පින්නතුනි බලන් ඉන්නේ. එහෙව් ශාසනයක්. ඒකයි කිව්වේ සෑම දෙයක් තුළම පින්නතුනි අපි හරියට පින්නතුනි පරිස්සම් වෙන්න ඕනේ. ගිහියන්ට වඩා පින්නතුනි අපි හරියට පරිස්සම් වෙන්න. මොකද පුංචි දෙයක් වුණත් ඒක බුදුහාමුදුරු දේශනා කළ ලෝකෙ මිනිස්සුන්ට ලොකුවට පේනවා. අර පදුම සූත්‍රේ පින්නතුට මතකනේ. පදුම පුප්පිය සූත්‍රේ. ඒ කියන්නේ පදුම හාමුදුරුව ලස්සන හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ වැඩිය භාවනා කරන්න කැලෑවට. කතා මතක ඇති. භාවනා කළ ඉවරුණාට පස්සේ මේ කැලෑවේ උන්වහන්සේ සක්මන් කළා. සක්මන් කරනකොට පදුම හාමුදුරුව දැක්ක මේ කැලෑවේ තිබුණු ලස්සන විලක්. විල හරි ලස්සනයි. වතුරත් හොඳයි. උන්වහන්සේට හිතුණු වතුර ටිකක් නාගන්න ඕනේ කියලා. අනේ පින්නතුනි පදුම හාමුදුරුව විලට බැස්සා නාන්න. දනිස් පොලකට දැක්කා වතුරට බැස්සා, පපුව දක්වා වතුරට බැස්සා, ඉන දක්වා වතුරට බැස්සා. අනේ පින්නතුනි මූර ළඟට මලක් ලං වුණා. දැන් ටික ටික වතුර බහිනකොට මූර ළඟට මලක් ලං වුණා. පදුම හාමුදුරුව මොකද කළේ? තව ටිකක් මූණ පාත් කළා මේ මල ඉම්බා. මේ විල බලා ගන්න දේවතාවෙක්. මේ දේවතාව එක පාරට පදුම හාමුදුරුවන්ට කිව්වනේ ඒ සුවඳ හොරා කිව්වා. ඒ සුවඳ අර මල ඉම්බ සුළු වෙලාවට කොන සුවඳ හොරයි කියලා. මල ඉම්බෙත් නැහැ, ඇල්ලුවෙත් නැහැ. මූණ පාත් කළා මල ඉම්බ විතරයි. පදුම හාමුදුරුව වටපිට බැලුවා කවුරුත් නැහැ. ආයිමත් මූණ පාත් කළා දෙවෙනි වතාවටත් පදුම හාමුදුරුව මල ඉම්බා. දේවතාව ආපහු ඒ සුවඳ හොරා කිව්වා. පදුම හාමුදුරුව දැනගත්ත දේවතාවෙක් බව. දැනගෙන පදුම හාමුදුරුව අහනවා දේවතාවෙනි ඇයි මට සුවඳ හොරා කියන්නේ? ඔබ වහන්සේට සුවඳ හොරා නොකිය පුළුවන්ද? ඔබ වහන්සේ කැලෑවට ආයේ මොකටද? භාවනා කරන්න. විලට බැස්සේ මොකටද? නාන්න. සාමිනී නාන්නාව නම් නාන වැඩේ කරගන්න මිසක මේ විලේ තියෙන මල්ලින් ඉන්න එපා කිව්වා. නෑවට කමක් නෑ කිව්වා. මල්ලින් ඉන්න එපා කිව්වා. පදුමහාඳුරු කියනවා ලස්සනයි. පදුමහාඳුරු කියනවා මේ දේවතාවෙනි ඔයාට පේන්නේ නැද්ද මේ විලේ එහා කොට මිනිස්සු නාලත් යනවා. මල් කඩාගෙනත් යනවා. විල බොර කල්ලත් යනවා. මඩ කල්ලත් යනවා. පිපිච්චත් කඩනවා. පොහොට්ටුත් කඩනවා. දෙවියන්ටත් ඒව පේන්නේ නැහැ. දෙවියන්ටත් පේන්නේ මම්මල ඉම්බම තමයි කිව්වා. පදුමහාඳුරු කියනවා දෙවියෝ මිනිස්සු කරන්නේ ලොකු වැරදි. අපි කරන්නේ පුංචි වැරදි. අපි කරන පුංචි වැරද්ද තමයි කාටද ලොකුවට වෙන්නේ. මිනිස්සු කරන්නේම කාට? ඇයි පින්නතුනි මිනිස්සු මල් කඩාගෙනත් යනවා, පිපිච්චත් කඩනවා, පොහොට්ටුත් කඩනවා. දෙවියන්ටත් ඒව පේන්නේ නැහැ. දෙවියන්ටත් මේ අමාරුව තියෙන්නේ මම්මල ඉඳම තමයි කිව්වා. ඇත්තනේ ඉතින්. දේවතාවත් ලස්සනට කියනවා පදුමහාමුදුරුවනේ මිනිස්සු මේ විලේ මල් කැඩුවත් එකයි, පිපිච්ච කැඩුවත් එකයි, පොහොට්ටු කැඩුවත් එකයි, මඩ කල්ල ගියත් එකයි, බොර කල්ල ගියත් එකයි මට කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා. මිනිස්සු මොනව කළත් මට වැඩක් නැහැ. මට මිනිස්සු 1000කට වඩා, කෝටියකට වඩා වටින්නේ ඔබ වහන්සේ. ලස්සන දහමක් මේක. ඇයි? හාමුදුරුවනේ එක භික්ෂුවකට පුළුවන් මිනිස්සු කෝටියක් වුණත් හදන්න. සෝම හාමුදුරුවෝ කෝටි 2ක් හදන්න මේ ලංකාවේ තනියෙන් කොච්චර මහන්සියක් ගත්තද? එතන කියන්නේ මොකුත් නෙවෙයි. හාමුදුරුවනේ ඔබ වහන්සේ මතක තියාගන්න මිනිස්සු ලොකු වැරදි කළාට ඒව අපිටවත් පේන්නේ නෑ. නමුත් ඔබ වහන්සේලා පුංචි වරදක් කළත් දෙවියන් වන අපිට ඒව පේනවා. ඒ නිසා ඔබ වහන්සේ පරිස්සම් වෙන්න. ඔබ වහන්සේ කැලෑවට වැඩි හිතේ සුවඳ හොයන්ට. නමුත් ඔබ වහන්සේ දැන් හොයන්නේ මොකේ සුවඳද? මලේ සුවඳ. මලේ සුවඳ හොයන ඔබ වහන්සේට කවදාවත් මේ කැලෑවේ භාවනාවේ සුවඳ හොයන්න හම්බෙන්නේ
හම්බෙන්නේ නැහැ. ඒ නිසා මලේ සුවඳවත් හොරකම් කරන්න එපා හාමුදුරුවනේ කිව්වා. හාමුදුරුවොත් නිකන් හිටියේ නෑ. හාමුදුරුවොත් ආගිය කරනවා. එකට කියාගෙන ගියා දේවතා. අන්තිමට ලස්සනයි පින්නතුලි දේවතාව කියනවා පදුම හාමුදුරුවනේ හැදෙනව නම් හැදෙන්නේ නැත්නම් නිකන් ඉන්න කිව්වා. මම ඔබ වහන්සේට උපමාවක් කියන්නම්. අම්මා කෙනෙක් දරුවෙකුට කිරි දෙනකොට ඒ අම්මා උකුලට දාගන්නම සුදු පාට වස්ත්‍රයක්. අම්මලා දරුවන්ට කිරි දෙන්නේ එහෙමනේ. උකුලට මොකක් හරි වස්ත්‍රයක් දාගෙන තමයි කිරි දෙන්නේ. ඒක උඩ තියාගෙන දරුවට කිරි දෙනකොට අම්මගේ දෙතනේ බැරි වෙලා හරි කිරි බින්දුවක් සුදු පාට වස්ත්‍රයට වැටෙනවා. කිරි සුදුයි වස්ත්‍රය සුදුයි මේ දෙක කොච්චර සුදු වුණත් පදුම හාමුදුරුවනේ කිරි බින්දුවක් හරි සුදු පාට වස්ත්‍රයට වැටුනොත් පුංචි පැල්ලමක් හිටිනවමයි. ඒ වගේ පදුම හාමුදුරුවනේ මතක තියාගන්න ඇත්තටම ඔබ වහන්සේගේ සීලය හරි පිරිසිදුයි. කොයි වගේද? අම්මා කෙනෙක් කිරි දෙන්න කලින් උකුලට දාගත්ත සුදු පාට වස්ත්‍රෙද්ද වස්ත්‍රය වගේ. නමුත් ඒ වස්ත්‍රයේ දැන් පුංචි පැල්ලමක් හිටිලා ඇයි? අම්මගේ දෙතනෙන් බැරි වෙලා සුදු පාට වස්ත්‍රයට කිරි බින්දුවක් කරලා දැන් පුංචි පැල්ලමක් හිටලා කිව්වා. පදුම හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සීලය නැමැති සුදු පාට වස්ත්‍රයේ දැන් පුංචි පැල්ලමක් හිටිලා මොකක් කරපු නිසාද? මලින්ද නිසා. දැක්කනේ සුදු පාට වස්ත්‍රයේ පුංචි පැල්ලමක් හිටියාම ඒක ලොකුවට පින්නතුනි පේනවා. ඒ වගේ ඔය ඇත්ත වැරදි කළා වගේ නෙවෙයි අපි වැරදි කළාම ඒව ලෝකෙට ලොකුවට පේනවා. ඒකයි බුදුහාඳුරු කිව්වේ රාහුල පරිස්සම් වෙන්න ඕනේ. මිනිස්සු වැරදි කරන වගේ නෙවෙයි රාහුල අපි වැරදි කරනකොට ඒව ලොකුවට පේනවා කිව්වා. ලස්සනයි පින්නතුනි. ඒකයි කිව්වේ මේ ලේසි පහසු කාර්යයක් නෙවෙයි. බුදුහාමුදුරු දේශනා කළ අන්තිමට කියනවා නිදාගන්න හැටි කියලා දුන්නනේ. රාහුල සිංහ සෙයියාවෙන් නිදාගන්න පුරුදු වෙන්න කිව්වා. නිදාගන්න ක්‍රම කීයක් තියෙනවද? പ്രേත සෙයියාව, කාම සෙයියාව, සිංහ සෙයියාව. හොඳම සෙයියාව සිංහ සෙයියාව. සිංහ සෙයියාව කියන්නේ പ്രേත සෙයියාව කියන්නේ මොකද්ද? പ്രേත සෙයියාව කියන්නේ පින්නතුනි උඩුපැලියන් අතර බුදියනවා. උඩුපැලියන් අතර බුදියන්න එපා. හොඳ නැහැ. උඩුපැලියන් අතර බුදියන්නේ പ്രേතයෝ. මොකද പ്രേතයන්ට ඇලේට බුදියන්න බෑ. ඇයි പ്രേතයන්ගේ සම්මස්නහරලිය අඩුයිනේ. ඒ නිසා പ്രേතයන්ගේ ඇටකටු ඇෙනවා. ඇටකයට ඇනකොට බුදියන්න බෑ. പ്രേතය බුදියන්නේ උඩුපැලියන් අතර. ඒක പ്രേත සෙයියාව. කාම සෙයියාව කියන්නේ ඒකෙම අනිත් පැත්තනේ. එහෙම බුදියන්නත් හොඳ නැහැ. හොඳම සෙයියාව තමයි රාහුල සතපෙනව නම් නිදා ගන්නව නම් සිංහ සෙයියාව. ඒ සිංහ සෙයියාව කියන්නේ දකුණු අත උඩ ඔලුව තියාගෙන දකුණු පාය උඩ වම් පාය තියාගෙන රාහුල සතපෙන්න. දකුණු පාය උඩ වම් පාය තියනකොට කකුල් දෙකේ ගොප්පැට දෙක එකට ගෑවෙනවා. එතකොට රාහුල වේදනාව උපදිනවා. කකුලක් උඩ කකුලක් තියන්න හොඳ නැහැ ගොප්පැටේ ගෑවෙන විදියට. එතකොට වේදනාව උපදිනකොට නිදා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා කරන්න ඕන රාහුල උඩ තියෙන වම් පාය දකුණු කකුලෙන් පන්නලා ඉස්සරහට ගන්න ඕනේ. උඩ තියෙන වම් පාය යට තියෙන දකුණු කකුලෙන් පනලා නිදා ගන්නකොට උඩ තියෙන වම් පාය ගන්න ඕනේ ඉස්සරහට. පිටිපස්සට ගන්නෑ. පිටිපස්සට ගත්තොත් පිනිමන් පෑව අපවත් වුණා මරුණා හා සමානයි. නිදා ගන්නකොට කොයි වෙලාවකවත් උඩ තියෙන වම් පාය පින්නතුනි පිටිපස්සට ගන්නෑ. ගන්න ඕනේ ඉස්සරහට. මේ රාහුල පුංචි නිදා ගන්න හැටි කියලා දුන්න සතුපෙන හැටි. රාහුල සිංහ සෙයියාවෙන් නිදා ගන්නකොට එළි වෙනකන් ලේ ධාතුව ඇඟ පුරා මෙහාට මෙහාට ගමන් කරනවා. අතපය යට කරගෙන බුදියන්න හොඳ නැහැ. අතපය යට කරගෙන බුදියන්න හොඳ නැහැ. එතකොට ලේ ධාතුව ඇඟ පුරා ගමන් කරන්නේ නැහනේ. නිදා ගන්නකොට හොඳට මතක තියාගන්න එළි වෙනකන් ලේ ධාතුව ඇඟ පුරාම කරදරයක් නැතුව ගමන් කරන්න පුළුවන්. එතකොට රාහුල දීර්ඝායුෂත් බුදුහාමුදුරු දේශනා කළේ. මේ ටික දේශනා කරලා දැන් තව ගොඩක් කරන දේශනා කළා කියන්න කාලේ නෙමෙයි. මේ ඔක්කොම දේශනා කරලා අවුරුදු 18 දී බුදුරජාන් වහන්සේ රාහුල පුංචි හාමුදුරුවන්ට අඩගහලා කියනවා රාහුල ගන්නකුව පත් කඩෙත් අරගෙන වාඩි වෙන එක තියෙන්නේ. අම්මල සීලරකට වාඩි වෙනට යන්නේ හිඳිනා කඩේ පත් කඩේ කියලා කියන්නේ. ඒක ගන්න කිව්වා. අරගෙන රාහුල ඕකත් අරගෙන යන්කුව අන්දවණේට. අවුරුදු කීයයිද දැන්? 18යි. එහෙනම් රාහුල පුංචි හාව රහත් වෙන්නේ කීයේද? රහත් වෙන්නේ අවුරුදු 18 දී රහත් වෙන්නේ රාහුල පුංචි හාමුදුරුවෝ. අවුරුදු 18 දී අන්දමණේට කරන් ගිහිල්ලා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ මොන සූත්‍රයේද? චුල්ල රාහුල වාද සූත්‍රය. එහෙනම් මතක තියාගන්න චුල්ල රාහුල වාද සූත්‍රය අහලා තමයි රාහුල පුංචි හාමුදුරුවෝ අරහත්ත්වයටපත් උනේ කොහෙදද? අන්දවණේදී. අන්දවණේ මතකයි? අන්දවණේ හැදිච්ච හැටි මතකයි? ඒකත් කියලා බණ ඉවර කරනවා. අන්දවණේ හැදුනේ මෙහෙමයි.
පින්නතුනි අපේ බුදුහාමුදුරුවන්ට කලින් බුදු වුණේ කාශ්‍යප බුදුහාමුදුරුවනේ. කාශ්‍යප බුදුහාමුදුරුව පිරිනිවන් පෑවනේ. කාශ්‍යප බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මිනිස්සු එකතු වෙලා කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළා චෛත්‍යයක් හදන්න හැදුවා. චෛත්‍ය කොටසක් බාරගත්ත රජුරෝ, කොටසක් බාරගත්ත මෙතුමා, කොටසක් බාරගත්ත ගමේ මිනිස්සු, කොටසක් බාරගත්ත රජුරන්ගේ පුතා. කොටස් හතරකට බෙදුවා. ඔක්කොම කොටස් ඉවර කළා. නමුත් ගමේ මිනිස්සු බාරගත්ත කොටස ටිකක් ප්‍රමාද. මිනිස්සුන්ට සල්ලි නැහැනේ. මිනිස්සු මොකද කළේ? සමතියක් තියලා භාණ්ඩාකාරීකවරේ පත් කරගත්තා කාශ්‍යප බුදුහාමගේ චෛත්‍ය හදන්න. එයාගෙනම තමයි සෝරත උපාසක මහත්තයා. භාණ්ඩාකාරීකතුමාගේ. මෙයා මොකද කළේ? ගමින් ගමට ගිහලා සල්ලි එකතු කරනවා. මේක බලන් හිටිය හොරු කණ්ඩායම. හොරු හිතුවා මේ මිනිහා සල්ලි එකතු කරනම අල්ල ගන්නවා මෙතෙන්දී. නමුත් මේ මිනිස්සයා ඥානවන්තයි. මෙයා කරන්නේ මොකද්ද? කොයි ගමට ගිහිලා සල්ලි එකතු කළත් එදා දවස් එකතු කරන සල්ලි එවනමක් අහුයි කොතෙන්ද? චෛත්‍ය කර්මාන්තේ කරන දේ. සල්ලි ළඟ තියාගන්නේ නැහැ මෙයා. දවස් එකතු කරන හැම සතේම හැන්දෑවේ කාගේ හරියට තේවනවා. චෛත්‍ය කර්ම නමුත් හොරු හිතන් ඉන්නේ මේ මිනිහා ළඟ සල්ලි ඇති කියලා. අනේ පින්නතුනි මිනිස්සයා සල්ලි එකතු කරලා එනකොට සෝරතෝපාතක මහත්තයා අර ඝන කැලෑවේදී හොරු අල්ලගත්තා. අල්ලගෙන දෙන්න සල්ලි කිව්වා. මගේ ළඟ සල්ලි නෑ කිව්වා. එන එකතු කළා තමයි දැන් සල්ලි නෑ කිව්වා. පින්නතුනේ හොරු මොකද කළේ? හැම දිනාම එකතු වෙලා අමුවේ අර සෝරත උපාසක මහත්තයා අර ඝන කැලෑවේදී මැරුවා. දේශනාව කියන වැඩි වෙලාවක් ගියේ නෑ. ඒ හොරුන්ගේ ඇස් පහන් සිළු නිවි ගියාසේ අන්ධ වුණා. එදා ඉඳලා තමයි ඒ වනය අන්ධ. අදත් ඉන්දියාවේ ඒ වනය අන්ධ වනය. කාශ්‍යප බුදුහාමුදුරන් කාලෙත් ඒ වනය අන්ධ වනය. බුදුරජාණන් වහන්සේලා දෙනමගේ කාලයේ ඒ වනය අන්ධ වනය. ආන්නේ අන්ධ වනයේ තමයි රාහුල පුංචි හාමුදුරුවෝ අවුරුදු 18 දී චුල්ල රාහුලවාද සූත්‍රය අහලා සකල ක්ලේශයන් ප්‍රහාණයටපත් කරලා අරහත්ත්වයටපත් වුණා කියලා ඒ දේශනාවේ සඳහන් වෙන්නේ. ධම්මංස හාමුදුරුවෝ ගැන හිතලා මේ සූත්‍රයේ පින්නතුනේ මතක් කළේ භික්ෂුවගේ වටිනාකමත් පින්නතුන් හැමදෙනාම එකතු වෙලා 50 වෙනි උපන්දිනයේ සිහිපත් කරලා අද මේ උතුම් පින්කම සිද්ධ කළේ. ඒ නිසා පින්නතුනේ වික්ෂුත්වයක් තිස්මතු වෙන විදිහට සංඝගුණත් තිස්මතු වෙන විදිහට මේ උතුම් දේශනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් උතුම් පුණ්‍ය කුසල් බලයේ පින්වත් හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණමය කුසලය නිවන් දොරටුවක් බවට පත් වේවා. සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමු. අද අපේ පින්කමේ දායකත්වයේ ගැන කටයුතු කළ අපේ කෝසල කමල් මහත්මයා, ශාමලී ප්‍රියංගි මහත්මනිය, ප්‍රශාන් කෝෂිත පුතුණුවන්, චනුක ගේශාන් පුතුණුවන්, යෙනුලි මින් සදී දියණිය ඇතුළු පවුලේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා දෙපාර්ශවයේ මිය පල්ලව සටත් වුණු දෙමව්පියන් වන වයිඑල්එම් කුසුමාවතී ආදරණීය මෑණියන්ටත්, ටියුඩර් සිල්වා පියාණන්ට, එච්.පී. හේමචන්ද්‍ර පියාණන්ට, කේ.ඩී. අමරා හේමලතා මෑණියන් ඇතුළු දෙපාර්ශවයෙන් පරිලෝක සපත් සී කටයුතු සියලු ඥාතීන්ට මේ උතුම් පින අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර නිවනින්ම නිවී සැනසෙත්වා කියන උතුම් පැතු ඥාතීන්ට පින් දෙන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. රැස් කරගත් මේ උදාාරතර පින අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. විශේෂයෙන් AK2 Pro කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ වගේම අපේ ගරු කටයුතු නායක හාමුදුරුවන්ට අද 50 වෙනි පුණ්‍යවන්ත ජන්මදිනයේ සිහිපත් කරන්ට යෙදුණු අපේ ගාල්ලේ ධම්මවංශ පඬිතු හාමුදුරුවන් වහන්සේට, ඒ වගේ විජයගම ධම්මසාගර ස්වාමීන් වහන්සේට, මහනුවර මේධංකර ස්වාමීන් වහන්සේට, බංග්ලාදේශයේ බුද්ධ දර්ශී ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති සියලුම ස්වාමීන් වහන්සේලාටත් උතුම් දෙවියෝ ආශිර්වාද කෙරෙත්වා. පින්කමේ දායකත්වයේ ගැන කටයුතු කළ අපේ කෝසල මහත්මයාට, ශාමලී මහත්මනිය, ප්‍රශාන් පුත්කෝචිත පුතුණුවන්, චනක පුතා, යෙනුලි දියණිය ඇතුළු පින්වතුන්ටත් මේ ධර්ම දේශනාවට වගේම මේ පන්සලේ අප්‍රමාණ දියුණුව වෙනුවෙන් ශාසනික වශයෙන් අප්‍රමාණ සේවාවක් සිදු කරන අපේ චින්තක මහත්මයාට, මනෝනා මහත්මනිය ඇතුළු පින්වත් හැමදෙනාටමත්, ඒ ආයතනවල කාර්ය මණ්ඩල වැඩ කරන හැමදෙනාටමත් අද මෙතන බොහෝ පහසුවෙන් ධර්ම දේශනාව සිදු කළා. ඒ සීකුත්යි කළා තියෙනවා. ඒක හරි වටිනව නැත්නම් හරියට පින්නතුනි දහඩිය දානවා, පිං සිද්ධ වෙනවා.
නිසා කෙහෙම හරි පින්නතුනි මේ කටයුතු සිද්ධ කළ හැම දෙනාටමත් උතුම් බුද්ධාදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයේ සැලසේවා. පින් කැමැත්තා වූ දෙවියෝද ආශිර්වාද කෙරෙත්වා, දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා, දෙවියෝද නිවන් දකිත්වා කියන පැතුමේ දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. පින්නතුනි වන්දනා කරගන්න සෙත් ගාථාව දේශනා කරලා කාටත් ආශිර්වාද කරන විශේෂයෙන් අපේ ධම්මවංශ පඬිතුමන් වහන්සේට සතර දලදා වහන්සේගේ අනන්ත ආශිර්වාදය ලැබේවා. ද්‍රෝණයක් සර්වඥ ධාතුන් තැන්පත් කොට ඒතුරුවන්ගලි මහසෑයි අනන්ත ගුණ බලයේ ආශිර්වාදය ලැබේවා. අවුරුදු 45ක් පුරාවට ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පහසලද උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා. ඒ පිහිටෙන් පින්වත් හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නියම ලැබේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. හොඳයි සාදුකාරයක් පවත්වමු. කාරුණික පින්වත්නි, අද දවසේදී අපේ එංගුරේ පඤ්ඤාසේකර පඬිත හාමුදුරන් වහන්සේ භික්ෂුවගේ තිබෙන වටිනාකම් පිළිබඳව ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් පවත්වන්නට දුන්නා. සමේ අවස්ථාවේ ධර්ම දේශනාව පවත්වන්නට දුන්නේ ගොතටුව චන්දන විහාරාධිපති සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර පඬිත හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ තාමත් නිහතමානී හාමුදුරන් වහන්සේ කෙනෙක් වශයෙන් උත් ඔබ හැම දෙනාගේම ධර්මඥානය පහළ කරන්නට ඇති කරන්නට බොහෝ ධර්ම කරුණු කියලා තම සරලව උන්වහන්සේ පැහැදිලි කරමින් ධර්ම දේශනා පවත්වනවා. සමේ අවස්ථාවේ උන්වහන්සේට තුරුණුවන්ගේ ආශිර්වාදය, උතුම් දලදා හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය, ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේට නිරන්තරම ලැබේවා. සරසේවා උන්වහන්සේ කරන කියන සියලුම ශාසනික ජාතික කටයුතු තව තවත් සිද්ධ උන්වහන්සේට නිරෝගී සම්පත්, දීර්ඝා සම්පත්තියම චිර ජීවනයේ මේ අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියකින් බලයෙන් ලැබේවා 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 කිසාදුකර ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ඒ වගේම මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි අපි පැවිදි භාවයට පත් කළා. අපිට මෙම කටයුතු කරන්න ශක්තිය ලැබිලා තිබෙන අපේ ගුරු දේවෝත්තම නායක හාමුදුරන් වහන්සේගේ මඟ පෙන්වීම නිසා, උන්වහන්සේගේ මඟ පෙන්වීම නිසා තමයි අපිත් මේ ශාසනික කටයුතු මේ ආකාරයෙන් සිද්ධ කරන්නට පන්නරේ ශක්තිය ලැබිලා තිබෙන. ඉතා උන්වහන්සේට ප්‍රථමයෙන් මේ අවස්ථාවේදී ආශිර්වාද කරනවා. තුරුණුවන්ගේ රත්නත්‍රයේ ආශිර්වාදයේ බලයෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියන මොහොතේ ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම මාගේ ජන්මදිනය නිමිති කරගෙනත් ඒ වගේ හැම දිනකටම ආශිර්වාද පිණිසත් අපේ චින්තක මහත්මයා, නාලිකා මහත්මිය, කමල් මහත්මයා, ශාමලි මහත්මිය, ප්‍රධාන ශාන්ත මහත්මයා, කුමාර මහත්මයා ඇතුළු
සෑම දිනම ඊ타මත්ම වටිනා කියන පින්කම් මාලාවක් උදෑසන සිට සිද්ධ කරන්නට දුනා. ඒ අප කෙරෙහි තිබෙනා වූ ආදරේ කරුණාව නිසාම තමයි මේ හැමදේම සිද්ධ කළ නිසා ඔවුන් මේ අවස්ථාවේ හැම දිනම සිහිපත් කරන පුණ්‍ය ආනුමෝදනාවන් සිද්ධ කරනවා. ඔබ නිසා තමයි අපිට හැම ප්‍රතිපහසුකම්ම ලැබෙන්නේ. හැමදේම ලැබෙන්නේ ඔබ නිසා තමයි. ඒ නිසා ඔබට ඒ ක්‍රියා අපිට ඒ කටයුතු සිද්ධ කරන ඔබ තමයි අපිට ශක්තිය ලබා දීලා තිබෙන්නේ, ආශ්‍රය ළඟා කර දීලා තිබෙන්නේ. නිසා අපිට දන් පහම් පිරිනමන සතර පෙරුවේ සියලුම දායකා පින්වතුන් හැම දිනාට මේ අවස්ථාවේදී මම පුණ්‍ය ආනුමෝදනාවන් සිද්ධ කරන ඔබගේ ශක්තියයි ඔබගේ ආශිර්වාදය අප නිරන්තරම ලැබෙන මේ කටයුතු සිද්ධ කරන්නට. නිසා ඔබ හැම දිනාටම රත්නත්‍රයේ ආශිර්වාදයේ බලයෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝ සම්පන්නිය චිරජීවනයේම උදා වේවා සලසේවා මේ මොහොතේ අපි ආශිර්වාද සිද්ධ කරනවා. අදට පවත්වන ධර්ම දේශනාව මෙන්න නිමාවටපත් වෙන හෙට රාත්‍රී කාලයේදී සවස් 6ට ආටිසි බුද්ධ පූජාමේ පින්කමත් රාත්‍රී 7ට හසලක සීලීමල පඬිත් හාමුදුරන් වහන්සේ වැඩමවීමෙන් සිද්ධ කරන ලබන ධර්ම දේශනාව පවත්වන ඉදා ඔබ හැමදෙනා එක සහභාගී වෙන මේ අවස්ථාවේ සිහිපත් කරන අතර හෙට උදෑසන 9ට පමණ කර්ණ චීවරය අපේ රයන් පෙරේරා මහත්මයාගේ නිවසට වඩම්වනවා උදේට. ඉන්න පින්වතුන්ලාට ඒවට සහභාගී වෙලා වන්දනාමාන කරගන්න අවස්ථාවක් තිබෙනවා. ඒකට සහභාගී වෙතාම කරුණායිතු මේවත් සිහිපත් කරමින් ඔබ හැම දිනාටම තුරුණුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.